කොහොමද ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. දැන් නම් උදේ 6 විතර ඇති. අපි උදේම නැගිට්ටට අපේ පැංච බබා නම් තාම හොඳටම නිදි. එයා කැමති නෑ අපි එයාව හැරවන්න ළඟට එනවට. හැබැයි එයාට නම් පුළුවන් අපිව ඇවිත් හැරවන්න. උදේම අවදි වුණාට පස්සේ මම නම් හිතන්නේ ගැහණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් අපි නිදාගතපු ඇඳ ලස්සනට හදලා බෙඩ්ෂීට් එහෙම නවලා තමයි දවසේ ඉතිරි වැඩ ටික කරගන්න ඕන. දවස මොන වගේද කියලා තීරණය කරගන්නේ අපිම තමයි. පිරිසිදුවට ඉන්න ලස්සනට ඉන්න අපි හැමෝටම පුළුවන්. ඉතින් දැන් නම් මම වොෂ් එකක් එහෙම දාලා දැන් මේ බුදු පහන තියන්න මල් කඩලා පහන එහෙම ලෑස්ති කරලා තියෙන්නේ අපේ ගෙදර උදේට බුදු පහන තියන්නේ අපේ අම්මා. අද උදේට ඉතින් ගස් ලැබු තමයි. ඒවත් බීලා අපේ ගමේ ඉන්න මගෙන් ඉස්කෝලේ වැඩ අහගන්න චූටි බබාලා ටිකක්. මේ ඉතින් එයාලත් එක්ක ඒ වැඩ කරන ගමන් තමයි තියෙන්නේ. මගේ පොත් මේසෙත් ලස්සනට පිළිවෙලට හදාගෙන ඉවර වෙලා මේ දවස්වල අපේ කැම්පස් එකේ වැඩ ගොඩ ගිහිලා. ඔෆිස් වැඩත් එක්ක කැම්පස් එකේ වැඩ කරන ගහ ටිකක් අමාරුයි. ඒත් මොනව කරන්නද කරන්නම වෙනවා. දවල්ට කාලා මේ ඉන්නේ අපේ සුදු බබා. එයා ඉතින් හුරතල් කරේ නැත්නම් එයාට සංකාව වගේ. එයා තරහයි පැංච විතරක් හුරතල් කරනවා නම්. දැන් නම් ටිකක් හවස් වෙලා තියෙන්නේ. අපි අපේ ගමේ පන්සලේ අටවිසි බුද්ධ පූජාවට අටපිරිකර වඩම්මනවා පෙරහැරකින්. මේ දවස්වල කටින එහෙමත් ළඟ නිසා ඒ දේටත් සම්බන්ධ වෙලා හවස ඉතින් ගෙදර ඇවිල්ලා අම්මගෙන් රසම රස කිරිහෙකුත් හදාගෙන බීලා මේ ඉන්නේ අපේ සුදු මහත්තයා. මෙයාටත් අපිව දැක්කේ නැති වුණාම නිින්ද යන්නේ නැහැ වගේ තමයි. අපේ ගෙදර නම් මල් වත්තක් වගේ. අපේ අම්මා ලස්සන මල් හැමතැනම හිටවලා තමයි තියෙන්නේ. අපිත් හරි ආසයි හවසට කිරි එකක් බොන ගමන් මල් දිහා බලාගෙන අම්මත් එක්ක කතා කර කර ඉන්න. මුළු දවසේම වෙච්ච දේවල් අම්මට කියන්න තියෙන ඒ තරම් දෙයක් නෑ ඉතින්. අද මගේ දවස ගෙවුනේ මෙහෙම තමයි. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.